පතිනිමවුන් පුද දෙන කැලණිගම් විටයාවතේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය. ඓතිහාසික කඩුදෙවල සිද්ධ රංගඩුපත්තින දේවාලස්ථ 214 වෙනි ඇසළ මහා පුණ්‍ය මහෝත්සවය. ජූලි මාස 2 වන දින යෙදුණු සුබ මොහොතින් පුරාණ චාරිත්‍ර ප්‍රකාරව නුවර සම්ප්‍රදායානුකූල මගුල් කප් සිටුවීමෙන් අනතුරුව මල් පෙරහැර, කුඹල් පෙරහැර, පාවාඩ පිට පෙරහැර පවත්වා ප්‍රථම දේවාරාධනාවත් දෙකුම් තැබීමේ මංගල්‍යයත් සිදු කරන ලදී. උඩමළුවේ වීති මහා පෙරහැර ආරම්භමින් අගෝස්තු මාස 8, 9, 10 යන තෙදින තුල උඩමළුවේ ගොන්පිට පෙරහැර පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින අතර අලියතුන් සහිත උඩමළුවේ එක් වේලේ, දෙවේලේ සහ තුන් වේලේ පෙරහැර අගෝස්තු මාස 12, 13, 14, 15 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතී. පුරාතන සිරිත් සම්ප්‍රදායන් බිඳකුදු කඩ නොකොට අගෝස්තු මාස 16 වන ඉරු දින අලුයම කැලණි නදියේ බුලත් ගම්පද සීමාවේ දීටු කෙරෙන දී කැපුම් චාරිත්‍රයෙන් අනතුරුව බියගම තොටුපළින් ගොඩව දේවාභරණත් නැවුම් දිය සහිත වූ පැන් කලයත් සහිත වීති සංචාරක මහා පෙරහැර පස්වරු 1:30 පමණ වන විට දේවාලස්ථ භූමියට ගෙවදීමට නියමිතයි. වාර්ෂික ගම්මඩු දෙවල් මඩු මංගල්‍ය අගෝස්තු මාස 22 වන දින රාත්‍රිය මුළුල්ලේත් ගිනිපෑගීමේ මහා මංගල්‍ය අගෝස්තු මාස 23 වන දින රාත්‍රිය මුළුල්ලේත් පැවැත්වීමට නියමිත අතර අගෝස්තු මාස 24 වන දින රාත්‍රී 7 සිට පැවැත්වෙන ගරායක් ශාන්ති කර්මයෙන් අනතුරුව මෙවර 214 වන කඩුදෙවල ඇසළ මහා මංගල්‍ය නිමාවට පත්වීමට නියමිතයි. මෙවර ඇසළ මහා මංගල්‍යයේ සියලු තතු, සියලු තොරතුරු, සියලු විකාශනයන් සමගින් රැඳී සිටින්නට ඓතිහාසික කඩුදෙවල සිද්ධ රංකඩුපත්තිනේ දේවාලස්ථ නිල Facebook පිටුවත්, YouTube නාලිකාවත්, වෙබ් පිටුවත් සමගින් රැඳී සිටින ලෙසට ඔබ සෑම සියලු දෙනාටම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.